සිලෝන් ග්‍රීන් සහෝදරත්වයේ මනුසත් මෙහෙවර. අයිබෝවන් වනක්කම් අපි යාපනයට සිලෝන් ග්‍රීන් ලයිෆ් මනුසත් මෙහෙවර ආදරණීය මිනිසුන් හොයාගෙන ආදරය අරගෙන අපි පොල් රුප්පාවේ ඉඳලා මෙන්න මේ තල් රුප්පාවට යාපනයට ඇවිල්ලා ඉන්නවා. යාපනයට එන්න හේතුවක් තිබුණා. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් අධිපති ගරු සභාපති ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මැතිතුමන් එම මැතිනිය ඒ වගේම 14 වන ගජබා රෙජිමේන්තුව අද දවසේ සුවිශේෂී කර්තව්‍යයක් සංවිධානය කරනවා. මේ යාපනය උතුරු පළාතේ හෙට ලෝකය දකින්නට පාරමී දම් පුරන ආදරණීය දරු පැටවුන් බලන්න අපි ආවේ තෑගි භෝග අරගෙන. අද දවස විශේෂයි. මේ රටේ අනාගතය වෙනුවෙන් කරන හොඳම ආයෝජනය. සරුසාර පොළොවක්, සරුසාර ශ්‍රී ලංකාවක්, ගුණවත් නැනවත් දරු පරම්පරාවක්. ඒ අපේ අරමුණ, ඒ අපේ ප්‍රාර්ථනාව, ඒ බලාපොරොත්තුවත් එක්ක තමයි තෑගි භෝග පිරිවරාගෙන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් අපි යාපනයට ඇවිල්ලා ඉන්නේ. අපි යමු මේ යන්නේ අද දවසේ අද දවසේ අපි බලාපොරොත්තුවෙන් ඉන්න ආදරණීය අම්මාවරුන් මුණ ගැහෙන ස්ථානයේ. එන්න අපිට ගොඩක් දේවල් තියෙනවා එතනදී කතා කරන්න. සිලෝන් ග්‍රීන් සහෝදරත්වයේ මනුසත් මෙහෙවර. ශ්‍රී ලාංකීය දරණී තලය තුළ සහෝදරත්වයේ දෑත දිගු කරමින් යාපනය 14 වන ගජබා රෙජිමේන්තුව හා යාපනය මහරෝහලේ සංවිධාන ශක්තිය ඇතිව සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම සහෝදරත්වයේ මනුදම් මෙහෙවර මේ ආකාරයෙන් යාපනය මාතෘ සයන පරිශ්‍රයේදී සිදු කරන්නට යෙදුණා. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ සභාපති ආචාර්ය ගරු මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මැතිතුන්ගේ උදාරතර සංකල්පයකට අනුව දැයේ ජීවනාලිය බඳු වූ දුවා දරුවන් රටේම සම්පත ලෙස අර්ථ නිරූපණය කරමින් මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබූ අතර එහිදී හෙට එළිය දකින්නට බලාපොරොත්තු වන පුංචි බිලින්දන් වෙනුවෙන් අත්‍යවශ්‍ය උපකරණ මෙන්ම මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරාලනු වස් මෙහිදී විශේෂ සලාක මලු බෙදාදීමක්ද සිදු කරනු ලැබුවා. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ විදායක ශ්‍රේණිය නියෝජනය කරමින් එහි කළමනාකාරිත්වය මෙම වැඩසටහන සඳහා එදින සම්බන්ධ වූ අතර වන්නේ දිස්ත්‍රික් ආඥා ප්‍රධානී ඇතුළු 14 වන ගජබා රෙජිමේන්තුවේ ඉහළ නිලධාරීන්ද එදින මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහභාගී වූවා. පොල් රුප්පාවේ ඉඳලා තල් රුප්පාවට අපි නෑගම් වෙනවා.
මේ ඉන්නේ මනුෂ්‍යත්වයේ ආදරය එකට එකතු වෙච්ච බොහොම ලස්සන දවසක් යාපනයේ ගත කරා. ශ්‍රී ලංකා යුද හමුදාව 14 වන ගජබා රෙජිමේන්තුව මේ උත්තුංග කර්තව්‍ය සංවිධානය කරා. ඒ සංවිධානයේ පසුපස අයෝධ්‍ය ශක්තිය සෙවනැල්ල එකතු කරන්නේ මේ මහ පොළොවේ සාර ඵලය හැමදාවත් නෙලා දුන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ ඒ පිළිබඳව අපි ආඩම්බරයෙන් කතා කරමු. මනුෂ්‍යත්වයේ ආදරයේ පිරුණු යාපනයට අපි ආපු නෑගමනේදී විශේෂම සිදුවීමක් අද දවස මුල්ලේ සිද්ධ වෙනවා. මේ මහ පොළොවට සරුසාර දරු පැටවුන් බිහි කිරීම අම්මා කෙනෙක්ගේ ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව යථාර්ථයක් කරන්න පාරමී දම් පුරන ආදරණීය අම්මාවරුන්ට උපහාර දක්වන්න. ඒ අය වෙනුවෙන් තෑගි භෝග බෙදා හදා දෙන්නයි මේ දවස අද වෙන් වී තිබේ. යාපනය ළමා සහ මාතෘ සායනයට අපි ආවේ ඒ ආදරය මනුස්සකම අරගෙන. මේ සිලෝන් ග්‍රීන් මනුසත් මෙහෙවර අද දවසේ ක්‍රියාත්මක කරන තෝතැන්. අපි යමු ඇතුළට. මහා පිරිසක් වෛද්‍ය කණ්ඩායමක් සෞඛ්‍යංශයේ සියලු දෙනාගෙන් සන්නද්ධ වුණු බලෑනියක්. ඒ වගේම 14 වන ගජබා රෙජිමේන්තුවේ සියලු ශක්තියින් එකතු වුණු දවසක්. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් අපිට සුවිශේෂී දවසක්. ඇතුළේ මොනවද සිද්ධ වෙන්නේ කියලා හොයලා බලන්න අපිත් එක්ක යමු. එන්න. සිලෝන් ග්‍රීන් මනුසත් මෙහෙවර සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් අධිපතිතුමා සභාපතිතුමා
මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මැතිතුමාගේ සංකල්පයක්. මේ රටේ මිනිසුන් වෙනුවෙන් අපි ගුණධර්ම වගා කළ යුතුයි. මේ රට බතින් බුලතින් සස්ත්‍රීක් වෙනවා වගේ. ගුණගරුක දරු පරම්පරාවකින් මේ රට සුපෝෂණය විය යුතුයි. ඒ අරමුණත් එක තමයි ගමින් ගමට නගරයෙන් නගරයට ආදරණීය මිනිසුන් වෙනුවෙන් මනුෂ්‍යත්වයේ වගා කරන්න අපි මේ විදිහට මනුසත් මෙහෙවර රැගෙන ඉතින් යුද හමුදාවේ 14 වන ගජබා රෙජිමේන්තුව ඒ වගේම තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ අපි සියලු දෙනා එකවන්වා සැල් බැඳගන්න. මේ හෙට දවසේ අම්මාවරුන් විදිහට ආදරණීය දරු පැටවුන් මේ මහ පොළොවට තෙලින කරන්න හේන දකින පාරමිතා පුරන ආදරණීය අම්මලා. මේ අම්මලා වෙනුවෙන් අද විශේෂ සායනයක් සංවිධානය වෙනවා. දරු ප්‍රසූතිය සඳහා අවශ්‍ය කරන සියලු දෑ අද ශ්‍රී ලංකා යුද හමුදාවේ 14 වන ගජබා රෙජිමේන්තුව වගේම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් අපි එකතුව මේ අම්මාවරුන් අතර පත් කරන්න තමයි අද දවස වෙන් කරගෙන තියෙන්නේ. තව බොහෝ කාරණා තිබෙනවා අපිට කතා කරන්න. රැඳිලා ඉන්න මේ මනුසත් මෙහෙවර සමග. අපි ආදරය මනුස්සකම මේ හැමදේම අරගෙන සිලෝන් ග්‍රීන් මනුෂ්‍යත්වයේ මෙහෙවර අරගෙන යාපනයට එනවා. අපි යාපනයේ ආදරණීය අම්මා කෙනෙක් වෙන බලාපොරොත්තුව තියෙන අම්මාවරුන්ට තෑගි භෝග පිරිවරාගෙන තමයි 14 වන ගජබා රෙජිමේන්තුවත් එක්ක අත්වල බැඳගෙන මෙහෙම යාපනයට ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ මේ උත්තුංග කාර්යභාරයේ පසුපස ගරු සභාපතිතුමාට දැවැන්තම ශක්තිය එකතු වෙනවා. ඒ ශක්තිමත් භාවය ගොඩනගලා දෙන ප්‍රධාන විධායක නිලධාරීතුමා උදාරේස් කොතලාවල මැතිතුමන් ඉන්නවා. අයිබෝන්. ඇයි මේ වගේ වැඩ කටයුත්තකට සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය අතගහන්නේ? ඇයි මේ වගේ සමාජ මෙහෙවරක් කරන්න කල්පනා කරන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම කියනවා නම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය වැවිලි සමාගමක් විදිහට ලංකාවේ ප්‍රචලිත සමාගමක්. ඉතින් ආයතනයක් විදිහට අපේ සභාපතිතුමා ආචාර්ය ડોક્ટર සර් මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මැතිතුමායි මැතිණිය නිරන්තරයෙන් සමාජශීලී අය. ඉතින් ඒගොල්ලෝ සහ ආයතනයක් විදිහට අපි හැම වසරකම මේ වගේ ලොකු සමාජයට වැදගත් සේවාවන් රාශියක් කරනවා. ඉතින් මේවර 14 වෙනි ගජවා රෙජිමේන්තුවත් එක්ක එකතු වෙලා ගැබිනි මව්වරුන්ට ඔවුන්ට අවශ්‍ය ළමයි සඳහා අවශ්‍ය සලාක මල්ලක් දෙන්න ඔවුන් අපිට යෝජනා කරා. අපි ඒකමතිකව අපි එකඟ වුණා. අපි සතුටු වුණා උන්ට ඒ දේ ලබා දෙන්න කියලා. ඒ හරහා තමයි අපි මේ අවස්ථාවට සම්බන්ධ වුණේ. ඉතින් ආයතනයක් විදිහට අපි ලංකාවේ ප්‍රදේශ ගණනාවක මේ වගේ දැවැන්ත ව්‍යාපෘති දැවැන්ත සමාජ සේවා සත්කාර රාශියක් මේ වසර තුල සිදු කරලා තියෙනවා. ඉතින් මේ වසර තුල එක් සංදිස්ථානයක් තමයි මේ ගැබිනි මව්වරුන්ට මේ සලාක බෙදා දීමේ අවස්ථාව. ඉතින් ආයතනයක් විදිහට සභාපතිතුමා ඇතුළු අපි සියලු කාර්ය මණ්ඩලය සතුටු වෙනවා මේ අවස්ථාවට ස්වාධීන රූපවාහිනියත් එක්ක එකතු වෙලා මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න හම්බවීම ගැන සහ
ඇත්තටම සතුටුයි ඔවුන්ගේ තියෙන සිනහව ඔවුන්ට අවශ්‍යතාවය තිබුණා. ඉතින් ඒ අවශ්‍යතාවයට අනුව අපිට ඒ දේ සපයන්න පුළුවන් වුණා. ඉතින් ඒක ලස්සන විදිහට සංවිධානය කරලා තිබුණා මේ ගජබා රෙජිමේන්තුවේ අපේ හමුදා නිලධාරීන් සියලු දෙනා. ඉතින් ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. ආයතනයක් විදිහට අපේ ආයතනය තෝරා ගැනීම සම්බන්ධයෙන් මේ අවස්ථාවට සහ ඉතින් මේ විශේෂයෙන්ම යාපනය පුරවරේ සිටින මේ ගැබිනි මව්වරුන්ට ඒ සෞඛ්‍ය උපදෙස් ලබා දෙන ඒ කාර්ය මණ්ඩල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඔවුන්ට ඒ ලබා දෙන සේවාවට සහ ඔවුන්ගේ තියෙන සතුට ඉතින් අපිට දැක ගන්න ලැබුණා. ඉතින් ඒක සතුටේ ඔවුන් ඒ දේ හරහා ලැබුණු සතුට සම්බන්ධයෙන් මේ ගැමිනි මව්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය අද සතුටට පත්වනවා. 14 වන ගජබා රෙජිමේන්තුව ඒ වගේම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය විශේෂයෙන්ම යාපනයේ මහරෝහල මේ සියලු දෙනාගේ ඒකාබද්ධ වීම තුළ තමයි මේ පුතුම් මෙහෙවර අපිට ඉටු කරන්න පුළුවන් වෙන්නේ. දැන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය යාපනයට නුවර. එහෙම නැත්නම් උතුරු පළාතට එනකොට ඔබේ ශාඛා මේ කලාපය තුළ පැතිරී තිබෙනවාද? මේ කලාපයත් ඔබේ වගා සංග්‍රාමයේ සඳහා යොදාගෙන තියෙනවා. කොහොමද මේ ප්‍රදේශීය ජනතාවත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක අත්වල බැඳගෙන ඉන්නේ? ඔව් අත් වශයෙන්ම දැන් මේ වෙද්දී යාපනයේ පුරවරේ අපේ ශාඛා දෙකක් ක්‍රියාත්මක වෙනවා. එකක් යාපනයේ නගරයේ තියෙනවා, අනිත් ශාඛාව තියෙනවා චුන්නාග්‍රම් නගරේ. ඉතින් මේක ශාඛාව යාපනයේ උතුරු දිස්ත්‍රික්කයේ පුරාවට අපේ මේ ශාඛා ජාලය ව්‍යාප්ත කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ වගා සංග්‍රාමය තුළ අපි යාපනයේ දිස්ත්‍රික්කය තුළින් අපි ඉඩම් මේ අවස්ථාවේදී සොයා බලනවා මේ වගා සංග්‍රාම සහ වගාව සඳහා සුදුසු. ඉතින් ඒ ඉඩම් ලබාගෙන මේ යාපනයේ ජනතාවටම ගොවිතැන් කරන්න අවස්ථාව ලබා දෙන්න අපේ ආයතනයක් විදිහට මේදී කටයුතු සූදානම් කරලා තියෙනවා. ওই විදිහට යාපනයේ විතරක් නෙමෙයි පොල් රුප්පාවේ ඉඳලා තල් රුප්පාවට එනකම් මේ ආදරේ මනුස්සකම අරගෙන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ එන්නේ මේ රටේ හැම බිංගලක් අස්සද්දලා මේ රට බතින් බුලතින් සස්ප්‍රීක ශ්‍රී ලංකාවක් කරන්න තියෙන ඕපනාව නිසා ගහකොළ සතා සිව්පාව වගේම අනාගත දරු පරම්පරාවක් සාර සම්පන්නෝ සරුසාරෝ දරු පරම්පරාවක් විය යුතුයි. ගරු සභාපතිතුමන් ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්ස් මෙතුමන් එම මැතිනිය වගේම ප්‍රධාන විධායක නිලධාරීතුමන් උදාර කොතලාවල මෙතුමන් ඇතුළු මේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සමස්ත කාර්ය මණ්ඩලය මේ රට සාදු ලස්සන සුන්දර සමාජයක් වෙනවා දකින්න පරිසරයක් වෙනවා දකින්න කැමති. ඒ නිසා තමයි අපි උතුරට මේ නෑගමනායි බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කළාට. මනුෂ්‍යත්වයේ ආදරය අරගෙන අපි පොල් රුප්පාවේ ඉඳලා තල් රුප්පාවට නෑගම් වෙනවා. 14 වන ගජබා රෙජිමේන්තුව සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ එකවන්ව අත්වල බැඳ ගැනීමෙන් මේ යාපනයේ ප්‍රදේශයේ ආදරණීය අම්මා කෙනෙක් වෙන සිහිනය දකින අම්මාවරුන් වෙනුවෙන් අපි අපේ යුතුයකම වගකීම ඉටු කරන්න තමයි යාපනයට ආවේ. මේ වෙලාවේ දමිළ අම්මාවරු, මුස්ලිම් අම්මාවරු, තමන්ගේ පුංචි දරු පැටියගේ මුණ බලන ආශාවෙන් ඉන්න අම්මාවරු බොහොම සතුටින් අද දවස අපිත් එක්ක එකතු වෙලා හිටියේ. ඉතින් මේ ගැන ටිකක් අපි කතා කරන්න කල්පනා කළා. දමිළ භාෂාවෙන් මේ ආදරණීය අම්මාවරු මොනවද කියපේ, එයාට මොන වගේ හැඟීමක්ද තිබුණේ මේ කියන කාරණාව පිළිබඳව අපි පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඒ නිසාම අපි සම්බන්ධ කරගන්නවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ සහකාර සාමාන්‍ය අධිකාරී GFA චෝයි මහත්මයා අයුබෝවන්. වණකම් විශාකම්. මට කියන්නේ දමිළ භාෂාවෙන් මොනවද මේ අම්මලා කියන්නේ, මොන වගේ හැඟීමක්ද මේ අම්මලාට අද දවසේ තියෙන්නේ? ඔව் உண்மையிலேயே சொல்லணும்னு சொன்னால் சிலோன் கிரீன் லைஃப் பிளான்டேஷன் வந்து நாங்கள் ஆரம்பிக்கப்பட்டு 2023 வருடம் நமக்கு ஆரம்பிக்கப்பட்ட நிறுவனம். குறிப்பாக நாங்கள் எங்களுடைய பிளான்டேஷனுடைய காரியங்கள் மட்டுமல்ல, நாங்கள் பொதுநலமான காரியங்கள் அதுபோன்று இந்த மாதிரியான கர்ப்பிணி தாய்மார்களுக்கான பொதுநல காரியங்களை நாங்கள் செய்து கொண்டு வருகிறோம். குறிப்பாக நாங்கள் 323 கிலோமீட்டர்களை தாண்டி நாங்கள் இன்றைய நாளிலே யாழ்ப்பாண பிரதேசத்தில் இருக்கின்றோம். குறிப்பாக யாழ்ப்பாண இராணுவ மூலஸ்தானத்திலே நாங்கள் இருக்கின்றோம். குறிப்பாக எங்களுக்கு கிடைக்கப்பட்டதான அழைப்புக்கு இணங்க நாங்கள் யாழ்ப்பாண பிரதேசத்துக்கு வந்து அங்கே இருக்கிறதான கர்ப்பிணி தாய்மார்களுக்கு ஒரு உதவிக்கரம் கொடுக்க வேண்டும் என்பதாக ஒரு வேண்டுகோள் இருந்தது. எனவே அந்த வேண்டுகோளுக்கு இணங்க நாங்கள் இன்றைய நாளிலே யாழ்ப்பாணத்துக்கு வந்து இந்த இருக்கிறதான கர்ப்பிணி தாய்மார்களுக்கு போஷாக்கான உணவு அதை போன்ற பொதிகளை நாங்கள் வழங்கியிருக்கின்றோம். குறிப்பாக எதிர்காலத்தை தீர்மானிக்கக்கூடியவர்கள் பிள்ளைகள். எனவே அந்த பிள்ளைகள் ஆரோக்கியமாக வளர வேண்டும், அந்த பிள்ளைகளை தாய்கள் பெற்றெடுக்க வேண்டும் என்ற நல்ல எண்ணத்தோடு எங்களுடைய தலைவர் டாக்டர் மாலன் ஃப்ரான்சிஸ் பீட்டர்ஸ் அவருடைய ஒரு திட்டம்தான். உண்மையிலேயே அவர் இந்த மாதிரியான காரியங்களுக்கு உறுதுணையாக அதை போன்று பங்களிப்பை தரக்கூடியவர். எனவே அவருடைய ஒரு திட்டமாக தான் நாங்கள் இன்றைய நாளிலே யாழ்ப்பாணத்துக்கு வந்து இன்றைய நாளில் இந்த நிகழ்வை இந்த இடத்திலே நடத்தினோம். සිලෝන් ග්‍රීන් ලයිෆ් මනුසත් මෙහෙවර අපි යාපනයට අරගෙන
මේ අම්මවරුන්ගේ මුහුණුවල තියෙන සිනහව, මේ අම්මවරුන්ගේ මූණේ තියෙන සතුට අපිට පෞද්ගලිකව භුක්ති විඳින්න අද දවසේ හැකියාව ලැබෙනවා. මේ Tamanගේ මේ මහ පොළොවට ජනිත වෙන්න ඉන්න දරු පැටියට ආදරය, සෙනෙහස, දහසකුත් බලාපොරොත්තු මේ හැමදේම ඔවුන්ට අද බොහොම සතුටින් දැනෙන දවසක් බවට පරිවර්තනය කරන්න 14 වන ගජබා රෙජිමේන්තුවට, ඒ වගේම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයට, විශේෂයෙන්ම ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සේ මැතිතුමන් එම මැතිනිය මේ සියලු දෙනාට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම යාපනයේ මහරෝහල මේ කාර්යවේදී අපිට දැවැන්ත ශක්තියක් එකතු කරන. ඉතින් මේ සියලු දෙනාගේ සතුට වාසනාවන්ත දරුවන් මේ මහ පොළොවට බිහි කිරීම. ඒ සතුටම තමයි ජෝයි ඔබට මට අපි දෙදෙනාටම තියෙන. බොහොම ස්තුතියි. ஸ்லோன் கிரீன் லைஃப் நிறுவனத்திற்கு எங்கள் மனமார்ந்த நன்றிகளை தெரிவித்துக் கொள்கின்றோம். எங்களுக்கு இந்த உலருணவு பொருட்களை தந்தமைக்கும் மற்றும் கற்பவர்களுக்கான அத்தியாவசிய பொருட்கள் தந்தமைக்கும் நாங்கள் நன்றிகள் தெரிவித்துக் கொள்கிறோம். மேலும் ஆர்மி தளபதி அவர்களுக்கும் எம்ஓஜி ஸ்டாஃப் அவர்களுக்கும் என் மனமார்ந்த நன்றிகள். மேலும் எங்களுக்கு கற்பவர்களுக்கான ஸ்கேன் டாக்டர் ஆலோசனைகளை வழங்கியதற்கு இந்த விழாவை அரேஞ்ச் பண்ணிய ஆர்மிகளுக்கு மிக நன்றிகளை தெரிவித்துக் கொள்கின்றோம். මම අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිපුණි සුලක්කන යාපනයේ මහනගර සභා ප්‍රදේශයේ අද දවසේදී අපි අප ප්‍රදේශයේ හඳුනාගත් විශේෂ අවශ්‍යතා තියෙන ගර්භණී මව්වරුන් කිහිප දෙනෙක් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් විශේෂ සහායනයක් අපි අද දවසේදී සහායනයක් සිදු කරා. ඊට අමතරව ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයන්, පෝෂණ අවශ්‍යතාවයන් වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ඔවුන් වෙනුවෙන් අපි බෙදා දෙනු ලැබුවා. මේ සඳහා ඇත්තටම දායකත්වය ලබා දුන්නේ යාපනය 14 වන ගජපා බලකායේ ඒ සියලුම සමාජිකයිනුත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය තමයි මේ සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ. ඉතින් ඇත්තටම නිරෝගී දරු සම්පතක් රටට දායාද කරන එක තමයි අපි සියලු දෙනාගේම වගකීම, විශේෂයෙන් වෛද්‍යවරුන් විදිහට, විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විදිහට අපේ එකම අරමුණ. ඉතින් අපි ඒ සඳහා තමයි අපේ ප්‍රදේශයේ ජීවත් වෙන ගර්භණී මව්වරුන් වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයන්, ඒ කියන්නේ කායික, මානසික මේ සියලුම අවශ්‍යතාවයන් සපුරමින් අවසානයේදී නිරෝගී දරු උපතක් ලබා ගන්නට ඔවුන්ට සහයෝගය දක්වන්න තමයි මේ සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේදී ඒ සඳහා වූ විශේෂ වැඩසටහනක් අපි සිදු කළා. ඉතින් යාපනය මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙනුවෙනුත් මේ සියලුම ගර්භණී මව්වරුන් අද දවසේදී මේ සායනයට සහභාගී වුණු සියලුම ගර්භණී මව්වරුන් වෙනුවෙනුත් මම 14 වන ගජබා බලකායටත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්න කැමතියි. සිලෝන් ග්‍රීන් ලයිෆ් මනුසත් මෙහෙවර අරගෙන අපි යාපනයට අද දවසේ 14 වන ගජබා රෙජිමේන්තුවත් ඒ වගේම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක මේ යාපනයේ ප්‍රදේශයේ අම්මාවරුන් දරුවෝ බිහි කරන්න බලාපොරොත්තු වෙමින් ගර්භණී අම්මාවරුන් වෙනුවෙන් තෑගි භෝග බොහෝමයක් අරගෙන උන්ට සතුටු වෙන්න පුළුවන් දවසක් උදා කර දෙන්න අපි ජාතික වගකීමක් ඉටු කරන්න මානුෂීය ක්‍රියාවලියකට දායක වෙන්නයි යාපනයට ආවේ. මේ ආරම්භයක් මෙතනින් නොනැවතී සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ශ්‍රී ලංකාවම ආස්වාදන ගමනේදී මනුදම් පිරුණු දරු පරම්පරාවක් ශ්‍රී ලංකාවක් හදන්න මේ විදිහට දිගටම ගමින් ගමට නගරෙන් නගරයට යනවා. යලි දවසක හමු වෙන බලාපොරොත්තු ඇතිව අපි යාපනයෙන් සමුගන්නවා. ඔබට අයිබෝවන් වණක්කම් සුබ දවසක්. සිලෝන් ග්‍රීන් සහෝදරත්වයේ මනුසත් මෙහෙවර.